ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද උදේ වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා. ඉතින් අද යවන මල් ටික චුට්ටක් පෙන්වන්න ඕනේ කියලා හිතුණා මට. ඉතින් මේ අද යන රිජෝ ප්ලාන්ට් එකක් බලන්නකෝ. හරිම ලස්සන නිරෝගී ප්ලාන්ට් එකක්. මේක මව් ප්ලාන්ට් එකක්. මේ බලන්නකෝ ඒගොල්ලන්ගේ මුල් ටික. ඉතින් මීඩියා එක අපි හොඳට හදාගත්තොත් මේ විදිහ ලස්සන මුල් ටිකක් හදාගන්න පුළුවන්. ඉතින් ගන්න කෙනාට ඉක්මනට කට් කරගන්න පුළුවන් වෙන්න මම මේ විදිහට ඕස්ම කොට එහෙමත් දාලා තමයි හදලා තියෙන්නේ. ඉතින් ඉක්මනට එතකොට කට් කරගන්න පුළුවන්. කට් මුළුත් තියෙන හොඳ නිරෝගී මව් ගහක් තමයි මේක. ඉතින් මේ විදිහට මුල් ටික හදාගන්න තමයි අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ. ඉතින් මීඩියා එක හරියට තිබුණොත් මේ විදිහට ලස්සනට මුල් ටික හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අද රිජෝ ප්ලාන්ට් එක යන්න ලෑස්ති වෙන්නේ. මෙයාත් ලස්සන යාළුවෙක්. ඔයගොල්ලෝ අඳුරනවා එයා. මේ විදිහට හෝලන්ඩ් මැජික්. ඉතින් මේකත් හෝලන්ඩ් මැජික් මව් ගහක්. ඉතින් මම වැඩි එක ඊට මෙහෙට උස්සන්න යන්නේ නැහැ. ඉතින් මේ විදිහට කට් කරගන්නත් පුළුවන් විදිහේ නිරෝගී මව් ගහක්. මේක කට් කරලා නැහැ. නිරෝගී මව් ගහක්. ඉතින් ගන්න ඔයාලට මේක ඉක්මනින්ම කට් කරගන්න පුළුවන් විදිය හොඳට කට් මුල් තියෙන නිරෝගී මව් ගහක්. මේ විදිහට තමයි ඉතින් ප්ලාන්ට් එක. මල් හුඟක් බර වැඩි නිසායි මම වැඩිය එහෙට මෙහෙට කරන්න කියේ නැත්තේ. මල් යාට හුඟක් බරටම තමයි තියෙන්නේ. මේ ලස්සන මටාට පැල ටිකක්. මේවත් හොඳට මුල් අද්දලා මේ විදිහට තමයි තියෙන්නේ. මේ වයලට් ලව් ඒවත් හොඳට මුල් අද්දපු හොඳ නිරෝගී ප්ලාන්ට්ස්. ඉතින් යන්න තමයි අද මම මේ යාලව ලෑස්ති කරන්නේ. මේ කාවා. ඉතින් ඒවෙත් මේ විදිහට තමයි මුල් තියෙන්නේ. මෙතන තියෙනවා ලස්සන කියුරෝ ප්ලාන්ට්ස් දෙකක්. ඉතින් ඒවත් මේ විදිහට ඉතින් බොහොම නිරෝගී මුල් පද්ධතියක් එක්ක තමයි මේ ප්ලාන්ට්ස් ඔක්කොම තියෙන්නේ. ඉතින් මේ වගේ නිරෝගී ප්ලාන්ට්ස් ඔයාටත් ඕනේ නම් කතා කරන්න. ඉතින් සතුටින් ඉන්න. මං ගිහිල්ලා එන්නම්.